මේක මම කතා කරන්නේ BS එක ඉකෝන් එක ගැන. මම ගණන් කරලා කියනවා B එක කොහොමද C එක ඉන්න කෙනෙක්ට ස්පෙෂල් ඉකෝන් වල ලකුණු හැදෙන්නේ කොහොමද ප්‍රශ්න වලට ඔයා ප්‍රශ්න ලියන්න ඕනේ කොහොමද ටච් කරලා තියෙන සිලබස් එකේ තියෙන සෙන්සිටිව්ම කොහොමද උත්තරෙත් එක්ක උත්තරේ ප්‍රශ්නේ සම්බන්ධලා කොහොමද MCQ එක අපි හරියට කරගන්නේ. මේ වගේ ඉක්ුණා කියලා පොඩි ප්‍රශ්නයක් ආවා. මේක කරලා ඔයාලා කෙලින්ම 43ට. ඒ 43ට එන්න කියන්නේ 25 දත් එන්නේ 24 දත් එන්නේ ඔයාලගේ තියරි වල නැති අනිවාර්ය ප්‍රශ්නයක් දෙකක් කරලා දෙනවා. මේ පාර එක එන්න පුළුවන් කියලා මම ගෙස් කරනවා. මේ එකේ ඔයාලට කරන්න පුළුවන් ලේසිම ප්‍රශ්න තමයි මේක. ඒ වගේ අර ලකුණු දැම්මම පස්සේ ඔයාලා බය වෙනවා. අර ඒ වගේ කියන්නේ අර බලන කෙනාට තේරෙනවා ඇත්තටම දන්නේ නැති වුණත් මේ මොකද මේ ප්‍රශ්නේ සාමාන්‍ය ලේසි කරනවා. Hi guys, welcome again. ඉතින් මම ඔයාලට කලින් වීඩියෝ එකක් කරා account වල papers analyze කරන්න කොහොමද ප්‍රශ්න තෝරගන්නේ කොහොමද සහ specific time manage කරගන්න කොහොමද කියලා මේ තියෙන එක second part එක. මේකේ මම කතා කරන්නේ BS එක account එක ගැන. ඉතින් කලින් වීඩියෝ එක බැලුවේ නැති කවුරු හරි ඉන්නවා නම් අනිවාර්යෙන් ගිහලා මේ වීඩියෝ එක බලලා ඇවිල්ලා මේ වීඩියෝ එක බලන්න. එතකොට මේකේ මම කතා කරන්නේ BS එක account එක ගැන. ස්පෙෂලි ඉකෝන් ගැන කිව්වොත් මම ඔයාලට මගේ channel එකේ දෙවෙනි වීඩියෝ එකේ කිව්වා මේ මාසේ plan කරගන්නේ කොහොමද වැඩ කරන්න කියලා. එතකොට ඒකෙදි මම කිව්වා පළවෙනි ඉඳන් 10 වෙනිද වෙනකන් තියෙන දවස් ටික ඉකෝන් subject එකට තියාගන්න කියලා. එතකොට මම අනිවාර්යෙන් කියනවා ඔයාලට මේක මම ගැරන්ට් කරලා කියනවා B එක හෝ C එක ඉන්න කෙනෙක්ට මම කියන විදිහට ඒ දවස් 10 වැඩ කරොත් අනිවාර්යෙන් මේකක් ගන්න පුළුවන්. මේ ඒක මම අනිවාර්යයෙන් ඔයාලට plan එක හදලා ඒක සුපිරි plan එකක් මම ඔයාලට ඒක දෙනවා. ඉතින් channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මොකද මේ වීඩියෝ එක කලින්ම බලන තරමට ඔයාලට හොඳයි. ඉතින් මේකේ මම කතා කරන්නේ ඉකෝන් එකේ BS එකයි කොහොමද අපි papers analyze කරන්නේ ප්‍රශ්න තෝරගන්නේ කොහොමද සහ especially ඉකෝන් වල ලකුණු හැදෙන්නේ කොහොමද ප්‍රශ්න වලට ඔයා ප්‍රශ්න ලියන්න ඕනේ කොහොමද ඒ හැමදේම මේ වීඩියෝ එකේ කතා කරනවා. එහෙනම් අපි යමු මේ වීඩියෝ එක බලන්න. ඒතර BS ගැන ගත්තොත් BS වල ඔයාලට කරන්න පුළුවන් ලේසිම දේ තමයි මම මේක ඔයාලට විදි දෙකක් කියන. එක්ක ඔයාලට පුළුවන් එකේ ඉඳන් 50 වෙනකන් MCQ ටික එක්ක ඔයාලට පුළුවන් එකේ ඉඳන් 50 වෙනකන් MCQ ටික දන්න ටික මුලින්ම ලියාගෙන යන්න. හරිද? එකේ ඉඳන් 50 වෙනකන් දන්න ටික ලියාගෙන යනවා. ඒක තමයි මාත් කරේ අත්තරම. නැත්තම් මම අර පේපර් එකේ වගේම මේකෙත් ඔයාලට මට කියන්න පුළුවන් මේක නැතිනම් ටයිම් අධි වෙන එකක් නැහැ නේ. දන්නේ නැත්නම් ඉතින් දන්නේ නැහැ. සාමාන්‍යයෙන් BS MCQ පේපර් එකක් කරන්න පුළුවන් උපරිම විනාඩි 45ක් ඇද්දි කරන්න පුළුවන්. මම ගෙදර ප්‍රැක්ටිස් කරද්දිම විනාඩි 35න් පැය භාගයෙන් වගේ හුඟක් වෙලාවට මේ කරනවා. එතකොට ඔයනවා වල බලන්න 31 ඉඳන් 50 වෙනකන් ටික කරන්න. මේ ටික මම කරන්න කියන්නේ මොකද මේ 31 ඉඳන් මේ හිස්තැන් පුරවන ටිකේ ටච් කරලා තියෙන සිලබස් එකේ තියෙන සෙන්සිටිව්ම පොයින්ට් සංවේදීම තැන් තමයි මේ 31 ඉඳන් 50 වෙනකන් ටික ටච් කරලා දෙන්නේ. එතකොට දැන් ඔය ටික ඔයාලා ලියන්න හොඳ සිලබස් එක ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට අර මුලින් ඉඳන් කරන් ඉද්දි ඔයාලට අර එන පැනික් එකත් එක්ක සමහර විට මේ වගේ දේවල් ඔයාලට දැන් මේ වගේ ස්තැන් වල ලියන්න තියෙන දේවල් ඔයාලට සමහරට අමතක වෙන්න පුළුවන්. ඒ හින්දා අර පේපර් එක ගත්ත ගමන් අර ඒ ටික මුලින් ලියන එක හොඳයි කියලා මම කියනවා. ඉතින් හොඳයි ඉතින් අර අමතක වෙන්න කලින් ඒ ටික ලියලා ඉවර කරගන්න එක හොඳයි ඉතින්. එහෙම කරනවා නම් කරන්න නැත්නම් අර මං කිව්වත් වගේ මං කරෙත් එකේ ඉඳන් 50 වෙනකන් ලේසි MCQ ටික මුලින්ම කරගෙන ගියා. පස්සේ අර කල්පනා කරන්න තියෙන දේවල් නැත්නම් අර ඔළුව ගහගෙන වගේ මතක් කරන්න ඕනේ MCQ ටික පස්සේ කරන්න ෆස්ට් රවුන්ඩ් එකේ ඔයා MCQ ටික ඉක්මනට කරගෙන යනවා. සහ මේකේ ගත්තොත් BS වල ඔයාලා කියලා දෙන්න තියෙන ස්ට්‍රැටජිස් ගත්තොත් MCQ කරද්දී දැන් මේ ප්‍රශ්න ගමුකෝ. මේ ප්‍රශ්නේ මේ වගේ ප්‍රශ්න වල දැන් මේ අකුරනේ ගැලපෙන අකුරු ලියන්න දෙන්නේ. දැන් පළවෙනි එකට ගත්තොත් zoom කියන්නේ මොකක්ද කියලා ඔයාලා ඒක සාමාන්‍ය හැම කෙනෙක්ම දන්නවනේ. ඒතකොට zoom කියන්නේ ඔයාලා මෙතනින් ගත්තොත් සජීවී තාත්වික රැස්වීම. හරිද? දැන් ඔයා එතකොට මේ එකක් අල්ලගත්තාම එකක් අපි දැනගත්තාම ඒකේ අපි එළියලා අනිත් මේ දැන් මේකේ ඔක්කොම හොයන්න නැහැ.
අනිත් මේ උත්තර ටික අපි කම්පෙයාර් කරලා බලනවා. දැන් පළවෙනි එකට ඉන්නේ D කියලා වාඩ ෂුගර් නම් එතනින් කෙලින්ම මේ MCQ තුනම කපලා දාන්න පුළුවන්. හරිද? පළවෙනි එකට එන්නේ D කියලා වාඩ ෂුගර්. දැන් මේකේ මම කියන්නේ මේ උත්තරෙත් එක්ක උත්තරේ ප්‍රශ්නේ සසඳලා කොහොමද MCQ එක අපි හරියට කරගන්නේ කියලා. මෙතන මම අහලා දෙයක් කරේ නෑ. ඔයා එකයි නම් දන්නේ. මේ ඒ දන්න එක මුලින්ම ගහගත්තා. ඊට පස්සේ ඒක ඉන්නේ නැති අනිත් තුන කපලා දැම්මා. හරිද? ඊට පස්සේ මෙතන ගත්තොත් දෙකේම E තියෙනවා. ඔයාලා දැන් හොයන්න දෙයක්වත් නැහැ. දෙවෙනි එකට ඉන්නේ E. හරි මේක දැන් ඔයා දන්නේ නැහැ කියමුකෝ. ඒ වුණාට ඔයාලා මෙතනින් අහුවෙලා. හරි ඊට පස්සේ දැන් මෙතන මේ තුනම වැරදි. දැන් මෙතනත් ඔයාලා මේ මම අර කලින් account එකේ කිව්වා වගේ මේකෙත් ඔයා කනා ගැහුවොත් ඔයාලා මෙතන මේ 50% chance එකක් තියෙනවා මේ දෙකෙන් එකක් හරියන්න. ඔය මේ තුන ඉන්නේ කියලා ඔයා කොහොමද දන්නවද? මේ ඒ වගේ අර එතකොට මේක ඉතුරු ටිකක් මෙහෙම ගල්වගෙන ආගෙන මේක උත්තරේ ගත්තොත් එන්නේ 3ට එන්නේ B නේ. මේක තමයි උත්තරේ. 4ට A 5ට C. ඔක තමයි උත්තරේ එන්නේ. අර ඒ වගේ අර එලිමිනේෂන් මෙතඩ් එකක් පාවිච්චි කරලා ඔයාලා ලේසියෙන්ම ඒ වගේ MCQ වලට දැන් මේ වගේ MCQ දැක්කම ඔයාලා උත්තරේ ප්‍රශ්නේ සසදලා ඔයාලට ලකුණු ගන්නත් පුළුවන් chance තියෙනවා. ඔයාලා මේ සමහර ඔක්කොම දේවල් දන්නේ නැති වුණා. ඊට පස්සේ ගත්තොත් ඔයාලා 30 ඉඳන් 40 31 ඉඳන් 40 වෙනකන් එන්නේ මේ ස්තම් පුරවන්න. ඊට පස්සේ 41 ඉඳන් 50 වෙනකන් එන්නේ ඔයාලා ස්තම් වල ලියන්න. ඒකෝට මේවත් ඔයාලා සිලබස් එක ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. මේවා ලියන්න ඉතින් පාඩම් කරලා දෙන්න ඕනේ. හරිද? ඒතකොට 50 වෙනි ප්‍රශ්නේ මේ වගේ එකක් දාන ගොඩක් කරලා මෙතන GB කියන්නේ GBP කියන්නේ ස්ටර්ලින් පවුන්ඩ් ඒ වගේ දේවල් දානවා සහ මේකේ මෙන්න මේ කොටසේ ඔයාලා දින හිතලා ලියන්න පුළුවන් දේවල්. ඒ කියන්නේ අපි ගමුකෝ සමාගම අරමුණ ඉටු කර ගැනීමට කළමනාකරණය දායක වන ආකාරය. සාමාන්‍ය ඔයාලා තීරී ගැන අවබෝධයක් තියෙනවා මේවා දන්නේ තුනත් හිතලා ලියන්න පුළුවන්. මේ ප්‍රශ්නේ ව්‍යාපාරය සඳහා ක්ලවුඩ් බේස් කම්පියුටිං වලාකුළු පරිගණකයේ භාවිත කිරීමෙන් නැතිවන ප්‍රතිලාභ. දැන් මේ වගේ දේවල් ඔයාලට හිතලා ලියන්න පුළුවන්. හරිද? ප්‍රාග්ධනය සපයාගත හැකි ආකාර. තනි ව්‍යාපාරයකට ප්‍රාග්ධනය සපයාගත හැකි ආකාර බැංකු ණයක් ගන්න පුළුවන්. හරිද? ඒ වගේ අර හිතලා ලියන්න පුළුවන් කොටසක් මේ වයින් එනවා. ඉතින් ඔය වගේ දේවල් ඔයාලා අනිවාර්යෙන් අර ෆස්ට් රවුන්ඩ් එකේ මෙතඩ් එකේ යනවා නම් ෆස්ට් රවුන්ඩ් එකේ යද්දි ඔය වගේ දන්න දේවල් ඔයාලා ලියාගෙන යන්න. මේ ඕවා ඉතින් ලකුණු ගන්න ලේසි ප්‍රශ්න. ඔයාලට ලේසි වෙන්න දෙන්න. හරි ඊළඟට යන් මගේ ආසම සබ්ජෙක්ට් එක ඉකෝන්. ඉකෝන් වල ගත්තොත් ඔයාලට මේ ගමනය කරන්න බෑ ස්ට්‍රැටජිස් මං කිව්වොත් මුලින්ම කියන්න ඕනේ ගිය පාර ඉකෝන් පේව් එකේ ලීක් වුණා කියලා පොඩි ප්‍රශ්නයක් ආවා. එතකොට ඒ වේව් එක මටත් හම්බුණා. ඒක මට කියන්න තියෙන්නේ දැන් පාර්ලිමේන්තුවේම කිව්වා මම දැක්කා ඒකේ තිබ්බ MCQ 25ක වේව් එක ඇවිල්ලා තිබ්බා කියලා. එහෙමම. හරිද? ඒක තිබ්බ එකක්වත් එහෙමම ඇවිල්ලා තිබ්බේ නැහැ. ඒකේ ප්‍රශ්නේ එන විදිහ අර ඒ හා සමාන ප්‍රශ්නයක් සාමාන්‍යයෙන් ඇවිල්ලා තිබ්බා. මේ ප්‍රශ්නය සාමාන්‍යයෙන් ඇවිල්ලා තිබ්බා. දැන් ඒක තේරුම් ගන්නත් සිලබස් එක ගැන යම්තරමක් දුරට අවබෝධයක් තියෙන කෙනෙක්ට වෙන්න ඕනේ. නැත්තම් මේ මොකවත්ම කරන්නේ නැතුව සාමාන්‍ය C මට්ටමක S මට්ටමක වගේ ඉන්න කෙනෙක්ට ඒ වගේ වේව් එකක් දුන්නත් ඒවා ඇප්ලයි කරන්න බෑ මේ වගේ වේව් එක. ඉතින් ඔයාලත් ඕනනම් ওই පේපර්ස් හොයාගෙන ඔයාලා ප්‍රැක්ටිස් කරන්න මොඩල් පේපර්ස් එහෙම සහ මේ පළාත් පේපර්ස් කරන්න ඔයාලා ඔය දකුණු පළාතේ එහෙම පේපර්ස් හොඳයි. ආයවායම්බ ඔයගේ අර හොඳ පළාත් ටිකක් තියෙනවා මේ බස්නාහිරත් හොඳයි. මේ සබරගමුවේ පේපර්ස් හොඳයි. අර ඒ වගේ හොඳ මේ පේපර්ස් දෙන පළාත් ටිකක් තියෙනවා. මේ පළාත් පේපර්ස් අඩුම 4-5ක්වත් ඔයාලා තියෙන ටයිම් එක අනුව කරලා ගියොත් ඒ හොඳයි. ඉකෝන් වල ගත්තොත් ඉකෝන් වලත් මම කියනවා ඔයාලා එකේ ඉඳන් 7 විතර වෙනකන් MCQ ටික කරන්න කියලා මුලින්ම. සාමාන්‍ය මේවයි ඔච්චර හිතන්න දේවල් එන්නේ නැහැ. මේ සැපියුම් නීතියෙන් ප්‍රකාශයෙන්. ඔය වගේ ප්‍රශ්න ඔයාලා කී වාරක් නම් කරලා ඇද්ද? ඉතින් ටර්ම් ටෙස්ට් වල එහෙම. මේ හැම මේවා මේ ජනප්‍රිය ප්‍රශ්න. හරිද? මේ වගේ ප්‍රශ්නයකට ඔයාලා දැක්ක ගමන් ඉතින් උත්තරේ ගන්න පුළුවන්. එකේ ඉඳන් 7 වෙනකන් MCQ ටික ලේසි. තියරි ගොඩක් අහන්නේ. මේ ඊට පස්සේ 8 9 10 මේ දෙවෙනි පාඩමත් එක්ක MCQ ටික එහෙම
මේ සමතුලිතය ඔය නම්‍යතාවය ගණන් හදන්න ඉතින් මේ ටිකත් ලේසි මම නම් සාමාන්‍යයෙන් බේවස් ප්‍රැක්ටිස් කරද්දී එකේ ඉඳන් 10 වෙනකම් ප්‍රශ්න ටික එකේ ඉඳන් 10 වෙනකම් මම සාමාන්‍යයෙන් බේවස් ප්‍රැක්ටිස් කරද්දී එකේ ඉඳන් 10 වෙනකම් ප්‍රශ්න ටික සාමාන්‍යයෙන් මුලින් කරනවා මේ ටික කරලා ඔයාලා යන්න ඕනේ මේඩික් කරලා ඔයාලා කෙලින්ම එන්න 43ට. ඇයි 43ට එන්න කියන්නේ? 43 ඉඳන් ප්‍රශ්න 7ක් විතර එනවා. 43 ඉඳන් ප්‍රශ්න සාමාන්‍යයෙන් එන්නේ අන්තිම පාඩම් දෙකේ. ඒතකොට අන්තිම පාඩම් දෙක ගොඩක් අය අන්තිම මාසයේ හෝ අන්තිම මාස දෙකේ තමයි බලාගන්නේ. ඒතකොට ඔය පාඩම් දෙකෙන් MCQ 7ක් එනවා අනිවාර්යෙන්. ගොඩක් වෙලාවට 43 වෙනි ප්‍රශ්න මේ තිරසර සංවර්ධනය කියන්නේ මොකද්ද? ආර්ථික වර්ධනය කියන්නේ මොකද්ද? මේ ඔය වගේ මේ තිරසර සංවර්ධනය ඔය වගේ ප්‍රශ්න ටිකක් තමයි ගොඩක් වෙලාවට එන්නේ. මේ ඒක ඔයාලා පාස් පේපර්ස් කරා නම් පාස් පේපර්ස් වල අවුරුදු ගාණක් කරා නම් ඔයාලට එකම ටික තමයි මේ 43 වෙනි ප්‍රශ්නේ එකම ටික තමයි කරකෝ ඇවිල්ලා තියෙන්නේ. ඒකයි මම කිව්වේ අන්තිම පාඩම් දෙක කොහෙන් හරි බලාගෙන පාස් පේපර්ස් කරන්න අවුරුදු 10ක. ඊට වඩා දෙයක් නැහැ මේ ටිකේ. මේ ටික මම කරන්න කිව්වේ මොකද ඔන්න ඔයාලා දත්තෙන් පාඩම් කරන් යනවා අන්තිම දවස් ටිකේ. සමහරවිට කලින් දවස් තමයි දත්තෙන් පාඩම් කරන්නේ. දත්තයෙන් පාඩම් කරන් ගිහිල්ලා එතකොට දැන් අර ටිකේ අර මැද හොඳ ප්‍රශ්න ටිකක් සෙට් වෙලා ඔයාලගේ අර මොලේ එහෙම පොඩ්ඩක් අර අවුල් ගිහිල්ලා වගේ තියෙද්දි දැන් මේ වගේ එක පාටම දත්ත එක්ක ඇහුවට පස්සේ අර ඔයාලා නර්වස් වෙලා වගේ නම් ඉන්නේ. ඔයාලා පේපර් එක අන්තිමට ලියද්දි මතක් වෙන්නේ නැහැ. ඒ හින්දා අර ඒ වගේ අපි ශනික මතක තියන් එන දේවල් හැම වෙලාවෙම ශනික මතක තියන් එන දේවල් ඒ කියන්නේ අන්තිමට ක්ලාස් වල කරපු පාඩම් තියරි පාඩම් කටපාඩම් කරලා ආපු මොනවා හරි තියෙනවා නම් ඒවා බේබේක මුලින්ම ඇප්ලයි කරලා ඉන්න මොකද ඒවා අමතක වෙන්න පුළුවන් අර මං කිව්වත් වගේ අර අමාරු ප්‍රශ්න ටික අපි හිර වෙලා ඉඳලා ආපහු මේ වගේ ප්‍රශ්න වල එද්දි සහ දත්ත පාඩම් කරන එක ගැන කිව්වොත් දත්ත එහෙම ලොකුවට බලන්න යන්න එපා නිකන් කිව්වගෙන යන්න වෙලාව තියෙනවනම් දත්ත වාඩ කොහොමද ඉන්නේ මේ 2025 ඇවිල්ලා තියෙන්නේ 2020 වෙනි දත්ත. හරිද? ඔයාලත් ඉන්නේ 25 දත්ත ඉන්නේ 24 දත්ත ඉන්නේ. ඉතින් මම දැක්ක අර ගෲප් වල එහෙම දාලා දෙනවා මේ ළඟදී වෙනස් වුණේ ඒවා ගැන අහයිද? ඒ වහන්නේ. හරිද? ඔයාලෙන් දත්තයක් ඇහුව සාමාන්‍යයෙන් අහන්නේ 2024 න් තමයි ගොඩක් වෙලාවට අහන්නේ. ඒක ඔයාලට හැම පේබෑක් කරද්දී පාස් පේපර්ස් කරද්දී තේරෙයි. මම ඒකයි කියන්නේ මොඩල් පේපර්ස් කරනවට වඩා පාස් පේපර්ස් කරන්න දැන දෙන්න. මොකද පාස් පේපර්ස් හදාගෙන ප්‍රොෆෙසර් කෙනෙක්. හරිද? ඉකෝන් වල කලින් හදපු සර්ම තමයි මේ පාරත් හදන්නේ මම හිතන්නේ. එහෙනම් ඒක වෙනසක් වෙන්නේ නැති වෙයි ස්ට්‍රක්චර් එකේ එහෙම වෙනසක් වෙන්නේ නැහැ. මේ ඔයා මුලින්ම ප්‍රොෆෙසර් කොහොමද හිතන්නේ කියලා ඔයාට පොඩ්ඩක් ඇනලයිස් කරන්න පුළුවන් නම් ඒක සෑහෙන වටිනවා. ඉතින් 2024 න් තමයි ඔයාලා දත් අහන්නේ ලොකුවට බලන්න යන්න එපා. මේ මේරික් කරන්න ඊට පස්සේ මේ වගේ දේවල් ඊට පස්සේ මට නම් මේක ගිය පාර වැදුනා. සහ මේ ඔයාලගේ තියරි වල නැති අනිවාර්යෙන් ප්‍රශ්නයක් දෙකක් සමගාමීන ප්‍රශ්නයක් දෙකක් දානවා. මේ බ්‍රික්ස් එක ගැන අහලා තිබ්බ ගිය පාර සහ මේ අස්වැසුම ගැන අහලා තිබ්බා. අස්වැසුම ප්‍රතිලාභය හඳුනාගැනීමේදී භාවිතා කරන ප්‍රධාන රාමුව. ඔය වගේ අර අලුත් ප්‍රශ්න දෙක තුනක් දානවා අනිවාර්යෙන් ඉකවුන්ට් පේපර් එකේ MCQ වල. ඉතින් ඒ වල ඉතින් අපි ඔය පොඩ්ඩක් නිවුස් එහෙම බලලා ඒ එහෙම බලලා තියෙන්න ඕනේ. ඔය වැඩි හිතන්න යන්න එපා මේ දවස් ටිකේ. MCQ අධ්‍යයනය ගැන පුළුවන් ටික හරියට කරගන්නකො. ඒ ටික ඇති. හරිද? මාත් එහෙම ඕවා දත් එහෙම ලොකුවට බැලුවේ නෑ. මම පාඩම් 4ක් කවර් කරගත්තේ අන්තිම මාසෙ ඉකෝන් වල. මම අවුරුද්දෙන් ඒලව කරපු නිසා මේ ඒ හින්දා ලොකුවට හිතන්න යන්න එපා. ඔයා දන්න ටික කොහොම හරි ප්‍රැක්ටිස් කරගෙන යන්න. හරි සෙකන්ඩ් පාර්ට් එක ගැන කතා කරමු. සෙකන්ඩ් පාර්ට් එකේ මම ඔයාලට රෙකමන්ඩ් කරන ඒ කියන්නේ ප්‍රැක්ටිස් වෙලා ප්‍රශ්න ඔයාලා කොටසෙන් ප්‍රැක්ටිස් වෙලා යන්න පුළුවන් නම් ප්‍රශ්න 4ක්. හරිද? මම ප්‍රැක්ටිස් වෙලා ගියේ 1 2 3 4 ප්‍රශ්න ටික. මොකද B කොටසේ ප්‍රශ්න වලට වඩා E කොටසේ ඔයාලා 12 වසරේ ප්‍රැක්ටිස් කරලා තියෙනවා. ආපහු 13 වසරේ පේපර්ස් කරද්දී ප්‍රැක්ටිස් කරලා තියෙනවා. ওই ප්‍රශ්න ටික ඔයාලා හොඳට පොලිෂ්. හරිද? ওই ප්‍රශ්න ටිකට එක්සෑම් එක කලින් දවසෙත් ලෑස්ති වෙලා යන්න. කියන්නේ
මේ දැන් ඉඳන් ප්‍රශ්න 4ක් 1 2 3 4 ප්‍රශ්න ටික ලෑස්ති වෙලා යන්න. එතකොට දැන් මේකේ ප්‍රශ්නයක් අතාරින්න උනොත් මේකවා කොහමරි කොටසෙන් ප්‍රශ්න 3ක් කරනවානේ. එතකොට ඔයා මේකෙන් ප්‍රශ්න 4ක් ප්‍රැක්ටිස් කරන් ගියාම ඔයාට ඒ කොටසෙන් ප්‍රශ්න කොහමරි 3ක් කරගන්න. ඒක තමයි ඔයාට ඉක්කොන්න ලකුණු ගන්න ලේසිම විදිය. ඒ කොටසෙන් ප්‍රශ්න 3ක් ප්‍රැක්ටිස් කරන්න යන්න. ඒ කියන්නේ ගොඩක් අයට අරවා B කොටසේ A කොටසේ ප්‍රශ්න අමාරු හන්දා කියන්නේ. ඒ කොටසෙන් ප්‍රශ්න 4ක් ප්‍රැක්ටිස් කරන්න යන්න. එතකොට හදිස්සි එකක් අතාරින්නවා. මේ පැත්තෙන් ඔයා අනිවාර්යෙන් ප්‍රශ්න 3ක් ඔයාලට කරගන්න පුළුවන්. මම රෙකමන්ඩ් කරනවා 1 2 3 4 ප්‍රශ්න ටික. ඒකෙත් මම දැන් මම එක්සෑම් එකට කලින් දවසේ මම ප්‍රැක්ටිස් වෙලා ගියේ 1 2 3 1 2 3 ප්‍රශ්න 3 කරන්න කියලා තමයි මම ප්‍රැක්ටිස් වෙලා ගියේ. මොකද මට ක්ලාස් එකේදී 4 වෙනි පාඩම කරාට වැඩි ඒක උඩට ගියේ නෑ. සමහර ඒවා තේරෙන්නේ නැහැ වගේ තිබ්බා. ඒ හින්දා මම 4 අතාරිනවා කියලා ගියේ. හැබැයි එක්සෑම් එකේ දැන් මම ප්‍රශ්න කරද්දි මම එකේ ඉඳන් ප්‍රශ්න ටික පිළිවෙලට කරන් ගියේ නෑ. මම මුලින් පටන් ගත්තා දෙවෙනි ප්‍රශ්නෙන්. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්න දුකද කරා. ඊට පස්සේ 6 වෙනි ප්‍රශ්න දුකද කරා. නෑ 6 කරේ නෑ මම 7 වෙනි ප්‍රශ්න දුකද කරා. ඊට පස්සේ අන්තිම ප්‍රශ්නේදී තමයි මම මේ 4 වෙනි ප්‍රශ්න කරේ. හරි 5 වෙනි ප්‍රශ්නේ ඉදිරියට තමයි මම 4 වෙනි ප්‍රශ්නේ කරේ. හේතුව තමයි මම පළවෙනි ප්‍රශ්නේ ඒ කියන්නේ වා මේක ලෑස්තිලා යන්න. දැන් මට අනව ගත්තොත් පළවෙනි ප්‍රශ්නේ මට ලියන්න යනවා අඩුම විනාඩි 45ක්වත් මේ 50ක්වත්. දැන් මේක ගත්තොත් දැන් දීපල සම්පත් මානව සම්පත් නිර්වචනය කරන්න. ඒතකොට දීපල සම්පත් කියන්නේ මොකද්ද? මානව සම්පත් කියන්නේ මොකද්ද? හැම වෙලාවෙම ඔයා ලියන ප්‍රමාණය තීරණය කරන්නේ මේ මෙතන දීලා තියෙන මේ ලකුණු ප්‍රමාණයක්. දැන් මේක ලකුණු 4යි. ඒතකොට දීපල සම්පත් මානව සම්පත් නිර්වචනය කරලා උදාහරණ දෙක ගන්න දුන්නාට පස්සේ ඒකේ ලකුණු 4 නම් වෙනවා. දැන් මේ වගේ ප්‍රශ්නකට හිඟවම හේතුන් අවශ්‍ය පිළිවෙල පැනනගෙන කෙසේද පුද්ගලයන් හා රජයන් මුහුණ දෙන අවශ්‍ය පිළිවෙල සඳහා මේ උදාහරණ සපයන්නේ. ඒතකොට මේ වගේ ප්‍රශ්නයක් වුත් ඔයා විස්තර කරන්න ඕනේ. හිඟකම කියන්නේ මොකද්ද? අවශ්‍ය පිළිවෙල කියන්නේ මොකද්ද? පුද්ගලයන් කොහොමද අවශ්‍ය පිළිවෙලට මුහුණ දෙන්නේ? රජයන් කොහොමද අවශ්‍ය පිළිවෙලට මුහුණ දෙන්නේ? හරිද? ඒ වගේ අර විස්තර කරලා දැන් මේ ප්‍රශ්නේ මොකක් හරි මේ කී පොයින්ට් එකක් දීලා දෙනවා. දැන් ඒ කියන්නේ මූලික වචනයක් දීලා තමයි හිඟකම. ඊට පස්සේ මෙතන ගත්තොත් ශ්‍රම විභජනය. හරිද? ඒ වගේ ප්‍රශ්නයක් දීලා තිබ්බොත් ඒක ඔයාලා විස්තර කරලා ඒ ශ්‍රම විභජනය කියන්නේ මොකක්ද කියලා පටන් අරන් මේක විස්තර කරන්න. දැන් මෙතන වෙළඳපොළ ආර්ථික පද්ධතිය සහ විධාන ආර්ථික පද්ධතිය අතර වෙනස, ආර්ථික නිදහස සහ පාරිභෝගික ස්වාධීනත්වය වෙනස් වන්නේ කෙසේද? මුලින්ම ඔයාලා කියන්න ඕනේ මේ වගේ ප්‍රශ්නයක් අහුවාම ආර්ථික නිදහස පාරිභෝගික ස්වාධීනත්වය මොකක්ද? එතකොට ඒක ඊට පස්සේ කියන්නේ ඒක වෙළඳපොළ ආර්ථික පද්ධතියේ තියෙන්නේ කොහොමද? විධාන ආර්ථික පද්ධතියේ තියෙන්නේ කොහොමද කියලා ඊට පස්සේ තමයි විශ්ලේෂණය කරන්නේ. දැන් මේ පස්වෙනි ප්‍රශ්න ගත්තොත් ලකුණු 5ක් දීලා දෙනවා. ඔයාලා මේක හුඟක් විස්තර කරන්න ඕනේ. එතකොට වෙළඳපොළ ආර්ථික පද්ධතියේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳීමේදී මිල යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව ගැන මිල යාන්ත්‍රණය කියන්නේ මොකද්ද? මිල යාන්ත්‍රණය කරන්නේ මොකද්ද? වෙළඳපොළ ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප්‍රශ්න මොකද්ද? ඒ ඔක්කොම කනෙක්ට් කරලා තමයි ලස්සන උත්තරයක් ඔයාලා ලියන්න ඕනේ. එතකොට ඔය නැත්තම් ඔයාලා සම්පූර්ණ ලකුණු හම්බෙන්නේ නැහැ. හරිද? කම්ප්ලීට් උත්තර ලියුවේ නැත්තම් ඔයාලා මේ ලකුණු පහම හම්බෙන්නේ නැහැ. ඔයාලා ලියලා මූලික ආර්ථික ප්‍රශ්න තමයි මිල යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව කියලා මොකක් හරි පොඩි උත්තර ලියලා මේ දැන් ගෙදර ඇවිල්ලා දන්නවා දැන් හරි ඔක්කොම මම ලිව්වා ඔක්කොම දන්නේ තිබ්බේ කියලා මේකට වාඩ ලකුණු 3ක් හරි දෙයක් හරි වගේ තමයි දීලා තියෙන්නේ. හරිද? ඒ හින්දා අර විස්තර කරලා ලියන්නේ මේ ප්‍රශ්න මේ ලකුණු ප්‍රමාණය අනුව ලකුණු 5ක් දීලා දෙනවා කියන්නේ ඔයාලා හොඳට විස්තර කරන්න. ඒතකොට ඔහම විස්තර කරගෙන ලියද්දි මේ ප්‍රශ්නට සාපේක්ෂව යන වෙලාව වැඩි නිසා තමයි මම මේ ප්‍රශ්න කරේ නැත්තේ. දෙක තුන කරන්න. මේ දෙක තුන ප්‍රශ්න දෙක ඔයාලා අල්ලගත්තා නම් ගොඩක් අයට අමාරු තැනක් තමයි ඉල්ලුම සැපීම බදු. මේක ඔයාලා අල්ලගත්තා නම් සෑහෙන ලේසි පාඩම් දෙක සෑහෙන ලකුණු ගන්න පුළුවන්. MCQ වල වුණත් මේක සෑහෙන ලේසි. මේ පාඩම් දෙක අමාරු නම් මම කියන්නේ මේ පාඩම් දෙකේ MCQ වර්ගන MCQ ඇවිල්ලා තියෙනවා 7 වෙනි ප්‍රශ්නේ වගේ ඉඳන් තමයි මේ 7 වෙනි ප්‍රශ්නේ හරි 6 වෙනි ප්‍රශ්නේ හරි වගේ ඉඳන් තමයි මේ පාඩම් දෙකෙන් MCQ ටික එන්නේ. මේ දෙවෙනි පාඩමෙන් 5ක් විතර එනවා 5ක් හෝ 4ක් මේ තුන්වෙනි පාඩමෙන් 5ක් හෝ 4ක් එනවා. එතකොට අවුරුදු 10ක මේ පාස් වේවස් අරගෙන ඒ ප්‍රශ්න ටික අමාරු නම් එඩිට් කරන්න. සෙකන්ඩ් පාර්ට් එකත් අරගෙන සෙකන්ඩ් පාර්ට් එකේ ඒ පාඩම් ටික අමාරු නම් කරන්න. හරිද? මේ ඔයා මතක තියාගන්න මේ ඔයා ලෑස්තිලා යන ප්‍රශ්න ටික මම සෑහෙන රෙකමන්ඩ් කරනවා. ප්‍රශ්න දෙක මේ ප්‍රශ්න ටික ඔයා වෙනම ඒ කියන්නේ මේ පාඩමේ ප්‍රශ්න ටික
අවුරුදු 10 පාස් පේපර්ස් වල ප්‍රශ්න ටික කරලා ආයේ මේ ඒ ප්‍රශ්නේ විතරයි හරිද? ඒ ප්‍රශ්නේ විතර අවුරුදු 10ක පාස් පේපර්ස් වලත් කරලා ඊට පස්සේ පළාත් පේපර්ස් මොන හරි දිනවා නම් ඒවත් කරලා යන්න පුළුවන් නම් ඒක සෑහෙන වටිනවා. හරි ආකොටසට આવොත් මට කියන්න දිනවල මේකේ 6 වෙනි ප්‍රශ්නේ මුදල් ප්‍රශ්නේ කරන මුදල් ප්‍රශ්නේ ඇස්විලා යන්න. මම මුදල් ප්‍රශ්නේ කරේ නෑ මොකද දැන් මේ වගේ ගාණක් දුන්නාට පස්සේ මුදල් ප්‍රශ්නේ මේක හදාගන්න පුළුවන්ද බලන්න. මම මුදල් ප්‍රශ්නේ කරේ නැත්තේ මොකද මම ඒ කියන්නේ ප්‍රශ්නයක් කරන්න පටන් ගන්නකොට දැන් පළවෙනි එක මේ මුදලේ අභ්‍යන්තර වටිනාකම මේ ප්‍රශ්නේ කිව්වට පස්සේ මේක ලේසි කියලා ඒ ප්‍රශ්නේ තෝරගන්න නෑ. සාමාන්‍ය ප්‍රශ්නේ උඩ මේ එකපාර නිකමන ගිහිල්ලා බලන්න. දැන් මේ අන්තිම කොටස දැක්කට පස්සේ තමයි මම මේ අන්තිම කොටස් දෙක දැක්කට පස්සේ මේ දෙක ගැන මට ලොකු අයිඩියා එකක් තිබ්බේ නෑ. ඒ හින්දා මම මේ ප්‍රශ්නේ කරේ නෑ. මේ මූල්‍ය ප්‍රතිපත්ති නාම විස්තර කරන්න මේ හඳුන්වා දීයේදී හරිද කලින් එක වෙනස් වෙන්නේ කොහොමද? ඒතර කලින් එක ගැන කියලා අලුත් එකක් ගැන කියලා මේ සෑහෙන විස්තර ලියන්න තියෙන උදන ඒ දෙකට අර මට හරියට කරුණු මතක තිබ්බේ නැහැ. ඒ හින්දා ලිව්වේ නැහැ. සහ මේ ප්‍රශ්නේ ඔයාලට මේ පාර එන්න පුළුවන් ඕවර්නයිට් ස්පොට් රේට් එක. ඒ කියන්නේ එක් දින ප්‍රතිපත්තිමේ පොලි අනුපාතය මේ ගැන එන්න පුළුවන්. මොකද අර කලින් තිබ්බ නිත්‍ය දැන්පතු පොලි අනුපාතයයි නිත්‍ය මේ ණය පහසුකම් පොලි අනුපාතය ඒ දෙක වෙනස් වෙලා ඒ වෙනුවට ආවානේ. ඒ කියන්නේ වෙනස් වුණා කියන්නේ ඒ දෙක අයින් වුණා නැහැ. ඒ දෙකක් තියෙනවා. ඒ දෙක තියෙද්දී ආවා ඕවර්නයිට් ස්පොට් රේට් කියලා. කියන්නේ එක් දින දැන්පතු පොලි අනුපාතය කියලා. මේ ඒක ගැන මේ පාර එක්සෑම් එකේ අහන්න පුළුවන්. මම හිතුවේ ඔය සර්ලා එහෙම ඔයාලට කියලා ඇති දැන්. මේ අපේ අවුරුද්දේ අහන්න ඒක ගැන කෙලින් අහලා තිබ්බේ නැහැ. ඩිරෙක්ට් ගැන අහලා ඩිරෙක්ට් අහලා තිබ්බේ නැහැ. ඒත් මෙතන ඒක මෙන්ෂන් කරලා තියෙනවා. මේ හින්දා මේ පාර ඒක එන්න පුළුවන් කියලා මං ගෙස් කරනවා. ඒක පොඩ්ඩක් බලාගෙන යන්න. සහ 7 වෙනි ප්‍රශ්න කරොත් මේ වේබ් එකේ ඔයාලට කරන්න පුළුවන් ලේසිම ප්‍රශ්න තමයි මේක. හරිද? 7 වෙනි ප්‍රශ්නේ එන්නේ 8 වෙනි පාඩමේ. හරිද? එතකොට මේ ප්‍රශ්නේ මුගක් වෙලාවට ලේසි ප්‍රශ්නයක් කියන සහ මේකේ ඔයාලට එනවා මේ දැන් මේ වගේ මේකේ ප්‍රශ්න දැන් පළවෙනි තුන ගත්තාම ලේසි. ඔයාලා දන්න ටිකක් තියෙන්නේ. දැන් 4 වෙනි කොටසයි 5 වෙනි කොටසයි දැක්කම ගොඩක් අය මේ ප්‍රශ්න අතාරිනවා. ඒත් අතාරින්න එපා. දැන් මේ ආදිවාසී ශ්‍රී ලංකාව හඳුන්වන ප්‍රධාන බදුපොත් සංස්කරණ සඳහන් කරා. හරිද? ඕක බලාගෙන යන්න. එතකොට මේ බදුපොත් සංස්කරණ දෙයක් ලියලා මේ ටිකක් ලියලා ඒක විස්තර කරාට පස්සේ ඔයාලා ලකුණු ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේකට ස්පෙෂලි කියන්න ඕන මේ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය නිර්වචනය කර ශ්‍රී ලංකා රජය අයවැය හිඟය අඩු කිරීම රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව. දැන් මේ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව වගේ වචන දැම්මට පස්සේ ඔයාලා බය වෙනවා. මෙතන මේ PPS කියන්නේ මොකක්ද? ඒ වගේ අර වචන දැම්මට පස්සේ ඔයාලා බය වෙනවා. ප්‍රශ්න කරන්නේ නැහැ සමහරවල්ලාට. එතකොට බය වෙන්න එපා. මේ වගේ දේවල් දැම්මට පස්සේ බය වෙන්න එපා. ඒ කියන්නේ මොකක් හරි ගලපලා ලියන්න. දැන් මේ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය කියන්නේ මෙහෙම කියලා ඔයා නිර්වචනයක් හදලා ලියන්න. වචන හරියටම හරියන්න ඕනේ නැහැ. හරිද? මේ ඊට පස්සේ රාජ්‍ය පෞද්ගලික අංශය මෙහෙම මේ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව දැන් මේ වචනම ඔයාලට ආපහු අර උත්තරේ ලියද්දිත් ඔයාලට යූස් කරන්න පුළුවන්. හරිද? ඒ වගේ ලියද්දි අර බලන කෙනාට තේරෙනවා ඇත්තටම දන්නේ නැති වුණත් බලන කෙනාට තේරෙනවා දැන් මේ වචන දාලා ලියනවා මෙහෙමයි කියලා. එහෙම දෙලා මේ වා ලස්සන උත්තරයක් මේ ගලපලා ලියලා තියෙනවා. ඔයාලට ලකුණු හම්බ වෙනවා. සහ මේ 8 වෙනි ප්‍රශ්නේ මේකත් ලේසි. මේ එතකොට ගොඩක් අය මේක කරන්නේත් නැහැ. මේ පාඩම ලේසි. මේ මට මුදල් පාඩමට වඩා මේ පාඩම ලේසි. 9-10 පාඩම් දෙකකින් ඉන්නේ. මේ එතකොට ওই පාඩමත් ඔයාලට ලෑස්තිලා යන්න පුළුවන් නම් හොඳයි. 9-10 ප්‍රශ්න දෙක කරන්න පුළුවන් නම් කරන්න. ඒ වුණාට මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද අර පළවෙනි ප්‍රශ්නේ රීසන් එකම තමයි මෙතනට කියන්න දෙන්නේ. වෙලාව යන වැඩි. ඉකොන්ල ගත්තොත් දැන් සාපේක්ෂව මම දැක්ක දෙයක් තමයි මේ 5 වෙනි ප්‍රශ්නේ 9-10 ප්‍රශ්න දෙක සෑහෙන ළමයි අතාරිනවා. ගොඩක් ළමයි කරන්නේ. එතකොට මේ ප්‍රශ්න දෙක සාපේක්ෂව කියන්නේ තියරි එක හොඳට දන්න කෙනෙක් නම් මේ ප්‍රශ්න දෙක කරන එක මම සීරියස්ලි රෙකමන්ඩ් කරනවා. මේ මොකද මේ ප්‍රශ්න දෙක සාමාන්‍ය ලේසි කරනවා. මේ ප්‍රශ්න තුන 5-9-10 ප්‍රශ්න තුන සාමාන්‍ය ලේසි කරනවා. මොකද මේ දැන් ගොඩක් ළමයි මේව අතාරිනවානේ. එතකොට අතාරිනවා කියන්නේ ගොඩක් ළමයි මේව කරන්නේ. එතකොට ඒක ප්‍රශ්නයන්නේ දැන් සිලබස් එකක් හදන්නේ
ළමයිට 100%ක් සිලබස් එකේ දැනුම යන්නේ නැත්තම් ළමයි හැමෝම මේ අතාරිනවා නම් මේ ප්‍රශ්න මේ එතන අවුලක් තියෙනවානේ. ඒ හින්දා ගොඩක් වෙලාවට ප්‍රොෆෙසර් මේ ප්‍රශ්න දෙක මේ ප්‍රශ්න 3 5 9 10 ප්‍රශ්න 3 ලේසි කරනවා. එතකොට ඒවට හොඳටම ප්‍රැක්ටිස් වෙලා යන කෙනෙක් නම් එතන පොඩි ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. මේ දැන් එහෙම කියලා මේ ප්‍රශ්න 3 මේ මාසේ මේ ලෑස්ති වෙන්න යන්න එපා. මං කරෙත් නැහැ මේ ප්‍රශ්න 3 මං ලෑස්ති වෙන්නෙත් නැහැ. ඒවා MCQ වල විතරයි ලෑස්ති වෙන්න. මේ සෙකන්ඩ් පාර්ට් ධ්‍යාන එක මොනවද ගෙදරදී ප්‍රැක්ටිස් කරද්දී බලන්න එපා. මේ පස්වෙනි පාඩුවෙත් මං එහෙම බැලුවේ නැහැ. පස්වෙනි පාඩුවේ මට ඔයාලට මේ මෙහෙම දෙයක් කියන්න පුළුවන්. මේ දැන් මේ වගේ ගණන් තියෙන්නේ. හරිද? මේ වගේ ගණන් තියෙන්නේ. මේ ගණන් පුළුවන් නම් ඔයාලා සෙකන්ඩ් පාර්ට් එක හදන්න අර විස්තර කරන ලියන්න තියෙනවනේ. මේ ගණන් සෙකන්ඩ් පාර්ට් එකේ තියෙනව පුළුවන් නම් හදන්න. මේ MCQ කරද්දී ඔයාලට ඒක මේ ලොකු උදව්වක් වෙයි. ඔයාලට හොඳට තේරුම් ගන්න පුළුවන් මේ වගේ හොඳ ගණනක් හදුවාට පස්සේ ගණන් දෙක තුනක් හදුවාට පස්සේ මේ අවුරුදු කිව්වේ පාස් පේපර්ස් වල. ඉතින් ඔඩේ තමයි මට කියන්න තියෙන්නේ පේපර්ස් වලට වැඩ කරන හැටි. එතකොට මේ දවස් ටිකේ වැඩ කරන්න මං කිව්වා ස්ට්‍රැටජිස් ඔයාලා මේ දවස් ටිකේ පේපර්ස් වලට ඇප්ලයි කරලා බලන්න. මොකද ඔවා එක්සෑම් එකට කලින් දවසේම ඔය ටෙස්ට් කර කර ඉන්න හොඳ නෑ. අර සමාගම් ගාන අන්තිමට කරන්න තියාගන්නවා. මේ ඒවා එක්සෑම් එකේදීම ඇප්ලයි කරන්න යන්නේ. දැන් කරලා බලන්න. හරියන්නේ නැත්නම් ඔයා පුරුදු වෙලා ඉන්න විදිහට කරන්න. නැත්නම් අර මං කිව්ව විදිහට ඔයාලා උනන් try කරලා බලන්න. accounts වලත් econ වලත් BS වලත් මේ econ වලත් අර මුලින්ම අර ටික ලියන්න. මේ කියන්නේ අර 43 ඉඳන් ප්‍රශ්න ටික මේ කලින් කරගන්න. ඒ දේවල් ඔයාලා එක්සෑම් ප්‍රෙෂර් එකකදී වෙන්නේ කොහොමද කියන එකත් අයිඩියා එකක් තියාගෙන මේ ඔයාලා ඔය ටික try කරලා බලන්න මේ දවස් ටිකේ. අද පොඩ්ඩක් අසනීප වෙලා ඉන්නේ. වෙලාවක් පේන දින වල දැන් පැය 3ක වගේ ඉඳන් රෙකෝඩ් කරන්න මම. හරි ඉතින් ඔය ටික තමයි මට කියන්න තිබ්බේ. තව මම ඔයාලට වීඩියෝ ගේනවා. වීඩියෝස් තව 3-4ක් විතර ඒ ගොඩක් වෙලාවට මේ ස්ට්‍රැටජිස් මම මේකේ හැම දෙයක්ම කිව්වේ නෑ. මට මතක් වෙච්ච ටික මම කොලේක ලියාගෙන මම කෙටියෙන් කිව්වේ. ඔයාලට මොන හරි ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න සහ යාළුවන්ට බලන වීඩියෝ ෂෙයා කරන්න. එහෙනම් thank you guys. තවත් මේ වගේම එක්සෑම් එකට ඔයාලට වටින වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් see you.